ආයිපුවන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය දවස්වල ආందోලනාත්මක සිද්ධියක් විදිහට ජනමාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල වාර්තා වුණු තයිටි විහාරය සම්බන්ධ ප්‍රශ්නය ගැන. අපි දැක්ක පහුගිය දවස්වල විමල් වීරවංශ සහ සරත් වීරසේකර කියන හිටපු මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වනවා. ඒ වගේම සමාජ මාධ්‍යවල විවිධ අය මේ පිළිබඳව අදහස් තියෙනවා. නමුත් අපිට පෙනුණා මේකෙදි එක පැත්තක තියෙන කතාව විතරයි සිංහල අයට අහන්න දකින්න ලැබෙන්නේ. ඒක නිසා අපි කල්පනා කරා මේ ප්‍රශ්නයට කෙලින්ම මුහුණ දෙන දෙමළ ජනතාවගේ පැත්තෙන් ඒ ගැන හොයලා බලන්න. මේ වීඩියෝ එක අපි කරන්නේ අවදි කණ්ඩායම වෙනුවෙන්. අවදි කණ්ඩායම කියලා කියන්නේ භාෂා පරිවර්තකයන්, ලේඛකයන්, ඒ වගේම ජනමාධ්‍යවේදීන් එකට එකතු වෙලා හැදිච්ච කණ්ඩායමක්. අපි ලංකාවේ සමාජ සාධාරණත්වයේ යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් වැඩ කරන කණ්ඩායමක්. විශේෂයෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පළ නොවන ප්‍රවෘත්ති ගැන අපි විශේෂ අවධානය යොමු කරනවා. ඒ අනුව තමයි අද අපි මේ යාපනයේ ප්‍රදේශයේ තයිටි විහාරය සම්බන්ධයෙන් උද්ගත වෙලා තියෙන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්න හිතුවේ. මේ සාකච්ඡාව සඳහා අපිත් එක්ක එකතු වෙනවා යාපනයේ දේශපාලන ක්‍රියාකාරීකයෙකු වගේම මානව හිමිකම් පිළිබඳ නීතිඥවරයෙකු වුණු ඒ වගේම කොළඹ තමිල් සංගම්හි හිටපු සභාපතිවරයා වුණු නඩරාජා කාණ්ඩිපන්. වණක්කම් කාණ්ඩිපන්. වණක්කම්. දැන් අපි පළවෙනි ප්‍රශ්නේ විදිහට අහන්න කැමති අපි පහුගිය දවස් ටිකේම වීඩියෝස් වලින් ඇත්තටම සමාජ මාධ්‍යවල පළවෙච්ච වීඩියෝස් වලින් අපි දැක්කා දෙමළ ජනතාවත් එක්ක ඔබලා වගේ දේශපාලන ක්‍රියාකාරීන් උද්ඝෝෂණය කරනවා මේ තයිටි විහාරය ඉදිරිපිට. ඇත්තටම ඇයි එහෙම උද්ඝෝෂණය කරන්නේ? මොකද්ද මේ සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන්නේ? දැන් ලබන මාසයේ වෙනකොට අවුරුදු 2ක් වෙනවා මේ උද්ඝෝෂණයට. සෑම පොයා දිනකදීම අපි මේ උද්ඝෝෂණය කරනවා. දැන් 2023 අවුරුද්දේ මම හිතන්නේ මේ මාසයේ 4 වෙනිදා තමයි අපි මුලින්ම ওই උද්ඝෝෂණ ව්‍යාපාරය පටන් ගත්තේ. ඔතන මම පොඩ්ඩක් පැහැදිලි කරොත් එහෙම දැන් මේක ඇවිල්ලා කංකේසොන්තුරයි කියන ඡන්ද කොට්ටාසේ මේ තයිටි කියන ගම්මානය ඇවිල්ලා ඉතාමත්ම සුන්දර මේ ගම්මානයක්. ඒ ගම්මානයේදී ඒ ගම්මානයේ අවුරුදු 30කට එහායින් අධි ආරක්ෂක කලාපයක් විදියට හමුදා පාලනය යටතේ තමයි තිබිලා තියෙන්නේ. කොහොම හරි 2018 වෙනකොට ඒ තයිටි මේ කේස් වල ඔය හමුදාව ඒ ඉඩම් ටික මහජනයාට නිදහස් කරන්න පටන් ගත්ත දවස්වලම වගේම තමයි ඔය තයිටි කියලා මේ පොදු ජනතාවගේ ඉඩම් වල විහාරයක් ඉදිකර ඇති බවට අපට තොරතුරු ලැබිලා තියෙන්නේ. මොකද මිනිසුන්ව මේ කියන්නේ අධි ආරක්ෂක කලාපයක් වුණාම මිනිසුන්ට මේ ලේසි පාසුවෙන් එන්න පුළුවන් තැනක් නෙමෙයි. එතකොට ඒ වගේ තැනකදී තමයි දැන් මේ විහාර ස්ථානය ඉදි කරලා තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට සාමාන්‍ය පුරවැසියෙකුට තේරෙන විදිහට මේ ඉඩම් කියන්නේ තනි අයිතිය තියෙනවා. අනිත් ඒවා රජයේ ඉඩම් කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. රජයේ ඉඩමක් නම් ඉතින් රජයෙන් අවසර අරගෙන නීති රෙගුලාසින් තියෙනවා. ඒ රෙගුලාසින් මත ඒ අදාළ අවසර අරගෙන ඒ ඉදිකිරීම් කටයුතු කරනවට ප්‍රශ්නයක් නැහැ. මේ this තයිටි ලෑන්ඩ් එකේ දිහා බැලුවාම 100% ඒ අපට තියෙන ලෑන්ඩ්ස් ඔක්කොම ඇවිල්ලා තනි පුද්ගලික තේසවලම නීති යටතේ තේසවලම නීතියට යටත් වෙන මේ ඉඩම් ටික. එතකොට දැන් අපි ওই කුරුන්තූර් මලයි වඩකනාරි කියලා තැන් වල ප්‍රශ්න ගොඩාක් ওই මේ ආගම් ප්‍රශ්න නැත්නම් ජාතීන් අතර මේ ප්‍රශ්න ඇති වෙන තැන්වල අපි ගිහින් මම නීතිඥයෙක් හැටියටත් මෙතන මැදිහත් වෙන්නේ යම්කිසි පදනමක් තියෙනවා නම් විතරයි. එතකොට මේ දැන් අපිට පදනමක් කියලා කිව්වම ඉඩමක් තනි පුද්ගලික ඉඩමකට අයිතිය තියෙනකොට
ඒක බලාත්කාරයෙන් අරගෙන තවත් කෙනෙකුට ඇවිල්ලා නැත්නම් රජයට හරි ඇවිල්ලා බලාත්කාරයෙන් ඒ ඉඩම් ටික අත්පත් කරගෙන ඒගොල්ලන්ට ඕන විදිහට ඒව කරන්න බෑ. එතකොට දැන් මේ තයියෙටි කියන්නේ මගේ ගම. එතකොට මම ගිහින් බැලුවා. ඉතින් ඒගොල්ලෝ මේ අපට ආරාධනා කරා මේ දැන් ඉඩමේ අයිතිකාරයෝ ඕගොල්ලෝ මේ ලංකාව වටේම ගිහිල්ලා මේ උද්ඝෝෂණ වලට ගිහින් මේ පීඩාවට පත්වෙච්ච ජනතාවට ඒ සම්බන්ධව ඕගොල්ලෝ අරගල වලට මේ සම්බන්ධ වෙනවා. ඇයි ඉතින් මේ තයියෙට්ටි විහාරයේ අපේ මේ පුද්ගලික ඉඩම් ටික දැන් මේගොල්ලෝ මේව නීති විරෝධීව අත්තර මේ කියන්නේ අත්පත් කරගෙන බලාත්කාරයෙන් ආක්‍රමණය කරලා දැන් මේකක් ඉදි කරනවා. ඒකට ඇයි ඕගොල්ලෝ මේ සහභාගී වෙන්නේ නැත්තේ කියලා. එතකොට අපිට හිතුණා ඒව ටික පොඩ්ඩක් හොයලා බලලා ඒගොල්ලන්ට යම්කිසි මේ සහනයක් නැත්නම් සහයෝගයක් දීලා ඒ ටික එළියට අපි මේ ගේන්නේ ප්‍රශ්න ටික. එතනින් ඒ මොහොතෙන් තමයි අපි ගිය 2023 මැයි මාසයේ 4 වෙනිදා උතන අපි ওই උද්ඝෝෂණය මුලින්ම පටන් ගත්තේ. එතකොට දැන් මේකේ කිසිම දේශපාලනික සම්බන්ධයක් නැහැ. තනිකර මේ ඉඩමේ අයිතිකාරයන් have gone කියන්නේ හැමතැනටම ගිහිල්ලා මේ ඒගොල්ලෝ කම්ප්ලේන්ට්ස් කරලා ඊට බැරිම තැන තමයි දැන් මේ වගේ දෙයකට ඒගොල්ලෝ තල්ලු වෙලා තියෙන්නේ. ඉන්නවා මේ කන්දිපන් දැන් ඒ කියන්නේ මේ ඉඩම ඔබ කියන්නේ මේ විහාරය ඉදි කරලා තියෙන ඉඩම ඒ ප්‍රදේශයේ දෙමළ ජනතාවට අයිති ඉඩමක් කියලා. That is so. ඒ කියන්නේ දැන් මේමයි දැන් උතුරට විශේෂයෙන් බලපානවා තේස බලමේ නීතිය කියලා. එතකොට මේ නීතිය මේ ඊයේ පෙරේදා ආපු එකක් නෙමෙයි. 1701 දී ඩච් කාලේ ගෙන ආපු මේ නීති. හරි එතනින් අපි බැලුවොත් අඩුම ගාන අවුරුදු 300කට කිට්ටු වෙන කාලයක් අපිට මේ තියෙනවා දැන් මේ ওই තේසවලම නීතිය යටතේම ඒ පුද්ගලික ඉඩම් හැටියට ඒ තනි පුද්ගලයන්ට පවරපු ඔප්පු හරහා යම්කිසි අර ඒකේ රාමුව ඇතුළත ඒ ඉඩම පවරීම සම්බන්ධයෙන් ඒ නීතිය පැහැදිලි කරලා තියෙනවා. ඒ නීතිය යටතේම තමයි මේ මහජනයාගේ අතටපත් වෙච්ච ඉඩම් ටික මංගාව දැන් තියෙනවා. එතන දැන් ওই මේ දැනට ওই හදලා තියෙන නීති විරෝධී කියලා අපි කියන අර ස්ථානීය මුල් කරගෙන ওই මේ තියෙන ඔප්පු ටික මංගාව තියෙනවා. එතකොට දැන් මේ එකෙන් එක මට ඕනනම් පෙන්වන්නත් පුළුවන්. දැන් මේ වගේ මිනිස්සුන්ගේ තියෙනවා ඔප්පු මේ කීපයක්. ඒ කියන්නේ මෙතන ඕනර්ස්ලා ඉන්නවා 13 to 18 වගේ මේ කට්ටි මේ කියන්නේ අයිතිකාරයෝ මේ ඉඩම් වල අයිතිකාරයෝ ඒ ඔප්පු මම හිතන්නේ දැන් මේ හැමතැනම මේක ගිය මාසේ මම හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහත්තයා පාර්ලිමේන්තුවටත් මේව ඉදිරිපත් කරලා තියෙනවා. මේ ටික බැලුවොත් එහෙම දැන් මේ ඉඩම් ටික ඇවිල්ලා ඒ මිනිස්සුන්ගේ ඉඩමේ අයිති ඔප්පු. ඒ කියන්නේ විහාරේ ඉදි කරලා තියෙන ඔය අතේ තියෙන හිමිකරුවන්ගේ ඉඩම් වල. ඔව් විශේෂයෙන් මෙතන මේ ආපු ප්‍රශ්න වලට උත්තර දෙනකොට දැන් මේ විහාරය හදලා තියෙන තැන කියමුකෝ අපි පර්චස් ලාචම්ස් කියලා කියනවා. ලාචම්ස් එක ලාචම් එකක් ඇවිල්ලා 10 පර්චස්. හරි. එතකොට අපි කියමුකෝ දැන් ওই විහාරස්ථානය හදලා අරගෙන තියෙනවා කියලා පර්චස් 50ක. ඒ පර්චස් 50කට අදාළ අයිති කෙනාව අපි තව අයිතිකාරයෝ කට්ටියම ගිහින් වවුනියාවේදී හම්බ වෙලා ඒ අයිතිකාරයාගේ මේ නෑදෑයෝ කියලා ඉන්නේ දැන් වවුනියාවේ. ඒ පුද්ගලයාව අපි හම්බ වෙලා ඒ අයිතිකාරයාව හම්බ වෙලා ඒ තරම් දුරට අපි මේක හොයලා බලලා තමයි මේකට බැස්සේ. එතකොට එයාගෙන් ගිහිල්ලා දැන් මේ මම පෙන්නන මේ ඔප්පු ටික තමයි මේ අර ඩැගෝබෝ එක හදලා තියෙන අර ඉඩමට අයිති ඔප්පු ටික තමයි මෙතන මේ තියෙන ඔප්පු ටික. හරි. ඉතින් ඒ වගේ අපි මේකට මේ මැදිහත් වෙලා තියෙන්නේ මොකද තනිකර දැන් ඒගොල්ලන්ගේ අයිතිය ඔප්පු කරන්න පුළුවන් මේ ඔප්පු ආදිය ඒගොල්ලෝගේ සතුව තියෙනවා. නමුත් අනිත් පැත්තේ බැලුවොත් එහෙම ඒගොල්ලන්ට කිසිම මේ ડોකියුමන්ට් එකක් නැහැ මේකේ ඒ අයිතිය සනාථ කරන්න මේ තිස්ස විහාරයේ හදලා ඉන්න අර ස්වාමින් වහන්සේට හරි නැත්තම් ඒකේ නාමපූර්වයේ නේම් බෝඩ් එකක් ගහලා තියෙනවා යුද හමුදා විසින් යුද හමුදාවේ දායකත්වයෙන් පවත්වාගෙන යන ලබන ඓතිහාසික තිස්ස රජ මහා විහාරය කියලා. එතකොට රජයේ තමයි එතකොට ඒ ඔප්පුව තියෙනවා නම් ඔප්පුව වෙන්නලා ඉතින් මේ අහිංසක මිනිසුන්ගෙන් අහනවා ඒගොල්ලෝ උසාවියට ගියේ නැත්තේ කියලා. ඒක තමයි අපිත් අහන්නේ ආණ්ඩුවෙන්. ආණ්ඩුවට ඔප්පුවක් තියෙනවා නම්
නැත්නම් ඔය ඔප්පු සනාථ කරන්න පුළුවන් නම් ඇයි ගිහලා උසාවියේ නියෝගයක් කරගෙන අපි එළියට දාන්න පුළුවන්. මම අයිතිකාරයෙක් නම් මං ගාව ඔප්පු තියෙනවා නම් ඇයි මම මේ අනිත් මිනිස්සුන්ගෙන් පස්සේ ගිහිල්ලා මම නඩු දාගෙන මේව කතා කරන්නේ. අනිත් ඒවා ওই නඩු දාලා කරන්න පුළුවන් දේවලුත් නෙමෙයි මෙතන. මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන 9 වෙනි වගන්තිය මේකට සම්බන්ධ වෙනවා. එතකොට ඒ වගේ දේවල් ගොඩාක් අපි හොයලා බලලා තමයි අර නීතිමය ප්‍රශ්නය ගැන හොඳටම අපි ගැඹුරටම සාකච්ඡා කළා තමයි මේ වගේ දෙයකට අපි මේ යොමු වුණේ. මොකද මේක තනිකර උද්ඝෝෂණ නැත්තම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කිරීමට තියෙන එකම සටන් පාඨය අපිට මේ ළඟදී මේ තියෙන ওই ප්‍රශ්න දිහා බැලුවොත් එහෙම අපිට තියෙන එකම මාර්ගය ඒකයි. අපි ඒක තෝර අරගෙන දැන් ලබන මාසෙ වෙනකොට අපිට අවුරුදු 2ක් සම්පූර්ණ වෙනවා එතනදී මේ උද්ඝෝෂණය ප්‍රොටෙස්ට් එක. දැන් එතකොට පහුගිය දවස්වල අපි දැක්කා මේ යාපනයේ නාගදීප විහාරයේ ඒ විහාරාධිපති හිමියන් වීඩියෝ එකකින් කතා කරනවා. දැන් මේ විහාරස්ථානය හදලා තියෙන්නේ මම බය නැතුව මම කියනවා මේ විහාරස්ථානය දැන් හදලා තියෙන්නේ දෙමළ ජනතාවගේ උප්පු තියෙන ඉඩම් වල. අන්නේ ඒ අය තමයි ඇවිල්ලා ඔය උද්ඝෝෂණය කරන්නේ. ඉතින් ඒ අයට අයිතිය තියෙනවා උද්ඝෝෂණය කරන්න Tamanගේ ඉඩම් වල අනවසරයෙන් විහාරස්ථාන හැදීම සම්බන්ධව. උන්වහන්සේ කිව්වා මේ ඓතිහාසික තිස්ස විහාරය කියන්නේ වෙනස් තැනක කියලා. කාන්දීපන් මේකේ මේ ඇත්තට මේ දැන් ඔය ආందోලනට තුඩුදුන් විහාරය තියෙන වෙන තැනක පුරාණ ඓතිහාසික තිස්ස විහාරය තියෙන්නේ වෙනත් ස්ථානයක කියලා ඒ හිමියන් කිව්වා. මොකක්ද ඒ සම්බන්ධයෙන්? ඔය ඇත්තටම දැන් මේ ඕක ගැන මම පොඩ්ඩක් හොයලා බැලුවා. දැන් අපිට තියෙනවනේ ලංකාවේ ප්‍රාවිද්‍යා දෙපාර්තමේන්තුව කියලා එකක් තියෙනවා. මේක අරන් බැලුවොත් එහෙම අපිට දැන් දිස්ත්‍රික් 25කම තියෙන ස්මාරක තව ওই මේ ප්‍රාවස්තුව කියලා සඳහන් වෙන දේවල් මෙතන මේකෙදි සඳහන් වෙලා තියෙනවා. ওই ඔතන කයිත්ති වල කලින් විහාරස්ථානය තිබුණයි කියලා කියන අර ඉඩමේ අයිතිය සම්බන්ධවත් ප්‍රශ්න තියෙනවා. නමුත් මේගොල්ලෝ දැන් ওই නාමපූර්ව කලවල හමුදා මේ වෙබ් අඩවියේම තියෙන තොරතුරු අනුව බැලුවොත් එහෙම ඒක තනිකරම ඒගොල්ලෝ මම හිතන්නේ ඒකට අදාළ ඔප්පු කිරීමට අදාළ ඒ ස්ථාවරයට අදාළ ලියකියවිලි ටික ඒගොල්ලන්ගේ බාරයේ සතුව තමයි තියෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ ඇවිල්ලා ඔප්පු කරන්න ඕනේ. දැන් මේක තේබනම්බිය තිස්සගේ කාලේ ඉඳලම මේකට යම්කිසි සම්බන්ධයක් තියෙනවා නම් ඇයි මේ පුරාවස්තුවක් හැටියට හරි දැන් එතන ඒ කැඩිච්ච බිදිච්ච ඒ කැලි ඒව හොයලා ප්‍රාවස්තුවක් හැටියට ඇයි මේ ප්‍රාවස්තු දෙපාර්තමේන්තුවේ මේ ඒගොල්ලෝ මේ හෙළිදරව් කරලා තියෙන අර ලියකියවිලි වල කිසිම සඳහනක් නැහැ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඔතන 1926 නැත්තම් ඒ කාලේ මම හිතන්නේ එතන ওই විහාරස්ථානයේ දැන් නීති විරෝධී කියලා අපි ওই සටන් මේ උද්ඝෝෂණය කරන අර මේ විහාරස්ථානයට යාබදව තියෙන තව ඉඩමක් තමයි ඒගොල්ලෝ අයිතිය කියලා කියන්නේ. ඒගොල්ලන්ට අයිතිය තිබුණායේ ඔප්පුවෙන් කියලා. නමුත් අපි ඒක ඒගොල්ලන්ගේ ඉඩමක් කියලා අපි දැනට අපි පිළි අරගෙන මේ සාකච්ඡාව අපි ඉස්සරහට අරන් යනකොට අපිට පේන එකක් මෙතෙන්දී අර ඒක ඇවිල්ලා ලාචම්ස් 20 ලාචම්ස් ඉඩමක් ඒවට තියෙන ඔප්පුව ටයිටල් එක ටිකක් හොයලා බලන්න ගියොත් එහෙම එතනින් එහාට මේ ටයිටල් එක දුවන්නේ නැහැ. 1946ට එහායින් දුවන්නේ නැහැ. නමුත් ඒ ඔප්පුවත් ඇවිල්ලා ප්‍රකාශිත ඔප්පුව කියලා කියනවා. ප්‍රකාශිත ඔප්පුව කියලා එකක් ඒවට නැහැ. මොකද ඒක තනි as I told you ඒක තනි අයිති ඉඩමක්. එතකොට ඒක මේ ඒ ඉඩම මේ හිමි යුත්තේ ඔප්පුවකින් එතෑගි ඔප්පුවකින් හරි විකුණුම් කරයකින් හරි තමයි ඒක එන්න ඕනේ. නමුත් ඒක එක පාරටම ඒක මතුවෙනවා උඩහාමුල්ලේ මේ පදිංචි පෙරේරා කෙනෙකුට අයිති වෙන විදියට ප්‍රකාශිත ඔප්පුවකුයි තව මේ දෙවුරුම් ප්‍රකාශය එකතු කරන් තමයි ওই මිඩමට අයිතිය ඉල්ලන්නේ. ඒ කියන්නේ වෙන තැනක තියනවා කියන ඒ යාබදව තියෙන ඉඩමක්. ඒ කියන්නේ එතන මට පින්තූරයක් පෙන්වන්න පුළුවන්. අර ප්ලෑන් එකකින් එතන ඒ කෝවිලටම අල්ලලා තියෙන ඉඩමක්.
තමයි ওই මේ කලින් විහාරයක් පිටවල තියෙනවායි කියලා ඒගොල්ලෝ අර ඔප්පු අර මං කිව්වේ ප්‍රකාශිත ඔප්පු එහෙම අරන් ඇවිල්ලා කියලා මේ ඒගොල්ලන්ට අයිති කියලා තිස්ස විහාරයට අයිති කියලා කියන ඉඩම. නමුත් ඒ ඉඩම ඇවිල්ලා දැන් මේ නීති විරෝධී මේ නීති විරෝධීව හදලා තියෙන මේ විහාරයට කිසිම සම්බන්ධයක් නැහැ. ඒක වෙනමම මේ අවට තියෙන මේ බවුන්ඩරි එකත් එක්ක අල්ලලා තියෙන ඉඩම. කලින් ඇවිල්ලා දැන් ඔය ආණ්ඩුකාරවරයා මේ කවුද රෙජිනෝල්ඩ් කුරේ ආණ්ඩුකාරවරයා වශයෙන් ඉද්දී එතකොට හිටියේ දිසාපති ඇවිල්ලා මේ දැන් ඉන්න එක්කිනා කවුද වේදනායක. එතකොට ඒගොල්ලෝ මුල්කල් තිබිලා තියලා තියෙන්නේ අර ඔයි පර්චස් ලාචම් 20ක අර ටයිටල් තියෙනවා කියලා කියන ඉඩමේ. නමුත් එකපාරටම හමුදාපතිවරයා මේ චවෙන් රෙඩි සිල්වා මේ ඉඩම අරගෙන දැන් 2021 දී මේ බලහත්කාරය මේ මිනිසුන්ගේ ඉඩම් වලට ෆවුන්ඩේෂන් ස්ටෝන් එකක් ලේ කරලා තමයි ඔක පටන් ගන්න තියෙන්නේ. මෙතන තවත් එකක් තමයි මෙතන සාමාන්‍ය ඔය ආකිටෙක්චරල් පැත්තෙන් කවුද ඔකට මැදිහත් වෙලා තියෙනවා කියලා බැලුවොත් එහෙම මේ හමුදාවේ වෙබ් අඩවියේම තියෙනවා මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් දෙන්නේ. එතකොට ඒ නම සඳහන් කරන එක එච්චර හරි නෑ. නමුත් මං අහනවා සාමාන්‍යයෙන් ප්‍රොෆෙසර්ලා එක්ස්පර්ට්ස්ලා යම් කිසි තැනකට ගිහිල්ලා ඒගොල්ලෝ ආකිටෙක්චරල් නැත්තම් සෑන්ඩ් මයිනින් එක අර බිල්ඩිම හදන පැත්තෙන් බලලා ඒව ටික බලන්න ඒගොල්ලෝ මුලින්ම ඉල්ලන්නේ ඒ අයිති මේ ලේඛන ටික. එතකොට මේකේදී කොහොමද දැන් අද වනතුරු හැමෝම කියනවා ඒක අපට අයිති ඇරෙන් අයිති තිස මේ කියන ක්‍රිස්තු පූර්වක 262ක කාලයක් තිස්සේ ඉඳලා තියෙනවා කියලා කියන ওই ලියකියවිලි ටික පොඩ්ඩක් ගෙනල්ලා මහජනයාට පෙන්නලා ඉතින් ඕගොල්ලන්ගේ අර අයිතිය තවුරු කරන්න පුළුවන් නම් අපි එතනින් එහා අපි අරන් යන්න පුළුවන් මේක කොහොමද ඒ අයිතිය තවුරු වෙන්නේ කියලා. සෝ එතකොට මේ දැන් හදලා තියෙන ඊටම තනිකර ඔප්පු තියෙන මේ තයියෙට්ටි ප්‍රදේශයේදී ආශ්‍රය කරන මහජනයාගේ පරම්පරාවෙන් ඒගොල්ලන්ට අවුරුදු 300ක් 400ක් තිස්සේ අපිට ඔප්පු කරන්න පුළුවන් විදිය ඔප්පු තියෙන මහජනයාගේ ඉඩම් ටික. එතකොට ඒගොල්ලෝ අර ලාචම් 20 කියලා ඒගොල්ලෝ අර කලින් විහාර ස්ථානයේ තිබුණයි කියලා කියන තැන තාමත් ඒ ඉස වේකන්ට් අර මුල්ගල තියපු තැන පොඩ්ඩක් කපලා හාරලා කොටලා තියෙනවා. ඒක ඒ විදිහටම තියෙනවා. අයි ඉතින් නාගදීප විහාරාධිපති කියනෙත් ඒකයි. ඒ මට අයිති ඉඩම මං ඒගොල්ලන්ට වාර දුන්නා ඒකෙන් එතනින් හදන්න පුළුවන් නම් එමනම් හදන්නයි කියලා. නමුත් ඒගොල්ලෝ ඒක අත්හැරලා ඉතින් ගිහිල්ලා තවත් තරක මේ අහිංසක මිනිස්සුන්ගේ ඉඩම් ටික අල්ලගෙන මේ විහාර ස්ථාන ඉදි කරලා තියෙනවා කියන එක තමයි එතුමත් කියන්නේ. ඒ ස්වාමින් වහන්සේත් කියන්නේ. දැන් මේ සිංහල සමාජය අය මේක දැක්කහම කාණ්ඩිපන් දැන් ඔබ මේ පැහැදිලි කරත් ඔය දේවල් කිව්වත් අර සමහර අයගේ අදහසක් තියෙනවා ඔබ මේ වගේ උද්ඝෝෂණ කරන්නේ අර විහාරයේ ඉදිරිපිට ඇවිල්ලා ඔබ නිකන් බුද්ධ ආගමට විරුද්ධයි. එහෙම නැත්නම් ලංකාවේ බෞද්ධ ආගම පවතිනවට විරුද්ධයි වගේ අදහසකුත් අපි දකිනවා සමහර අය අතර තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබට උත්තරයක් දෙන්න පුළුවන්. ඔව් ඒක ඇත්තටම ඔප්පු කිරීමේ භාරය ඇවිල්ලා දැන් ඒක එහෙම එකක් නෑ කියන එකේ ඒක ඔප්පු කිරීමේ භාරය මට තියෙන්නේ. සාමාන්‍යයෙන් මේක තමයි අර මම කලින් අර ඉඩම කියලා කියන්නේ දැන් මේකේ තමයි අර ඒගොල්ලෝ අයිතිය ඉල්ලන ඉඩමේ කොටස. සාමාන්‍යයෙන් දැන් මේ ඇවිල්ලා මේ ටික බලුවොත් එහෙම ඔය 13 දෙනෙක් නැත්නම් 16 දෙනෙක්ගේ ඉඩම් ටික තමයි දැන් මේකේ මාක් කරලා තියෙන්නේ. හරිනම් දැන් අර හදලා තියෙන ඩැගබයක හදලා තියෙන තැන ඇවිල්ලා මේ මැද හරිය වගේ තමයි තියෙන්නේ. හරි. ඉතින් ඒගොල්ලෝ මේ ෂැඩෝ කරලා තියෙන එක තමයි අර කලින් ඒගොල්ලන්ට අයිති කියලා කියන ඉඩම. අනිත් එක තමයි දැන් මෙතන ඔගොල්ලෝ උතුරු නැගෙනහිරේ තව තියෙනවා මේ නාගදීප නයිනාදීප වල තියෙනවා. ඒක ඉතිහාසයෙන් මේ බෞද්ධ මේ ආගමට බැඳිච්ච සම්බන්ධ වෙච්ච එකක්. අපි කවදාවත් එතන ගිහිල්ලා නැත්තම් දකුණෙන් එන මිනිසුන්ට මේ හිරියර කරන්නේ නැහැ. නැත්තම් බෞද්ධයන්ට එරෙහිව. මම Hindu ආගමිකයෙක් නම් නැත්තම් Hindu භක්තිකයෙක් නම් මම හිතනවා අර මගේ යුතුයකම කියලා
අර නාගදීපට යන මිනිස් බෞද්ධයන්ට ඒ ඉඩකඩ සලසා දීලා ඒගොල්ලෝ සාමකාමිකව ගිහිල්ලා ඒ බැදලා කරලා ඒ පූජාවන් තියලා එනේවට මම ඒ වග බගලා ගන්න ඕනේ. මම මොකද ඒක උතුරේ තියෙන එකක්. නාගදීපේ යුද්ධයෙන් තැලිච්ච මේ තැනක මේ බෞද්ධය මෙහිඳලා එන්න ටිකක් බයයි. ඉතින් අදවනතු අදත් මේ මගෙන් අහනවා මේ ওই නාගදීප යන මගේ යාළුවෝ කොහොමද යන්නේ ඉන්නේ ප්‍රශ්නයක් නැද්ද කියලා එහෙම. ඒ නිසා මම Hindu කෙනෙක් කියලා මං ආඩම්බර වෙනවනම් නැත්තම් මට යම් කිසි මේ ප්‍රවුඩ්නස් එකක් තියෙනවනම් ඒක අනිවාර්යයෙන්ම මම හිතන්නේ අන් ආගම් සිද්ධ ස්ථාන වලට යන ඒ අන් ආගම් අයට සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ට ගිහිල්ලා වැඳලා කරලා වන්දනාවන් ගිහිල්ලා ඒව ඒ සිරිත් පිරිත් කරලා එන්න ඉඩ සලසා දීමයි අපේ අයිතිය. මගේ මම හිතන්නේ මම කළ යුතු දේ. මගේ යුතුයකම. නමුත් අපි කවදාවත් ওই ටවුමේ ආර්යපුලම් කියලා තියෙන නාග විගාරය ඇයිලා ටවුමෙම තියෙන්නේ. හරි ලුම්බිනි කියන අර කිලිනොච්චි වල තියෙන එක ටවුමෙම තියෙන්නේ. LTT සංවිධානයේ මේ සටන් පාටේ තියෙන කොටත් ඒ තිබිච්ච මේ දේවල් කඳුරුගොඩ කියන්නේත් ඒ ආයි කන්දරෝඩේ කියලා අපි හඳුන්වන ඒ කඳුරුගොඩ අර මේ විහාරස්ථානයේ අර මේව රුයින්ස් එහෙම තියෙන තැන ඒවයි අපි කවදාවත් යුද්ධ කාලයේත් ඒව කිසි කෙනෙක් ඒවට මැලිගත්තුන්නේ නැහනේ. අපි ඒව ක්ලේම් කරන්නේ නැහැ. නමුත් මෙතනදී ඔය ජාතිවාදය කියලා කියනකොට ඉතින් ඇත්තටම ඉතින් ඒකට මට උත්තර දීමක් සුදුසු නැහැ. නමුත් මේක මේ වීඩියෝ එක බලන මිනිසුන්ටයි ඒක මම ජාතිවාදීයද නැද්ද කියන එක මේ වැඩසටහන් ඇතුළේදී යම් කිසි දෙයක් මට ඔප්පු කරන්න පුළුවන් නම් ඒ වගේ කෙනෙක් නෙමෙයි කියලා අපි මෙතන සාමාන්‍යයෙන් ඉඩමේ අයිතිය ගැන විතරයි අපි මෙතන මේ තර්ක කරන්නේ. ඒ වගේ දැන් ඔතන මුලතියු මට ආනන්දව තියෙනවා ඩොකියුමන්ට්ස් මේ කුච්චවැලි ත්‍රිකුණාමලයි දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් තියෙනවා කුච්චවැලි ප්‍රාදේශීය ලේකම්. යුද්ධයෙන් පස්සේ 2009න් පස්සේ there are 26 විහාර ස්ථාන හදලා තියෙනවා. හරි. එතකොට මේ කුච්චවැලි මේ GS ඩිවිෂන් එකේ ඉඩම් ටික අරගෙන මේ හදලා තියෙන විහාර ස්ථාන 26ක් දැන් නැගෙනහිරේ දැන් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම දැන් උතුරු පළාත ගත්තාම ඔය නීරාවිය ඩිපුල්ලේර් කියලා අර කලින් මුලතියු දිස්ත්‍රික්කයේ මේ කෝවිල තියෙනවා ඝන දෙයියන්ගේ කෝවිල. ඒ කෝවිලත් එක්කම අල්ලලා ගෙනල්ලා බුද්ධ ස්ටැචු එකක් ඉදි කරලා ඒ වගේ දේවල් ගොඩාක් මම හිතන්නේ ඔබට අපි විසඳුමක් හොයන්න ඕනේ. නමුත් මම ලංකාව බෞද්ධයන් කියලා ආඩම්බර වෙන්න පුළුවන්. මම හිතන්නේ බුදු රජාණන් වහන්සේ කියලා තියෙන්නේ අන් ආගමයන් වලට අපි දිය යුතු ගරුත්වය නැත්තම් හිමි තන දීලා ඒ ආගම් වලට කිසිම බාධාවකින් තොරව ඒගොල්ලන්ගේ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් හදලා දෙන එකයි මම හිතන්නේ බෞද්ධයෙක් වශයෙන් බෞද්ධ ආගම කට්ටියත් නැත්තම් Hindu ආගමික නැත්තම් Hindu භක්තිකයෙක් ලෙස මම හිතන්නේ මට තියෙන යුතුයකම ඉන්හැරෙන්න ඉතින් අපි මෙතන ඉල්ල තයිටි කඩන්න හරි නැත්නම් තයිටි විහාරය කඩලා එතන කෝවිලක් ඉදි කරන්න යන ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒක නිසා දැන් මෙතන ජාතිවාදය කියලා මේ කියන අයට ඉතින් මට කියන්න තියෙන එච්චරයි. So it's up to them to decide as to whether I am a racist or not. එතකොට මෙතන කිසිම සම්බන්ධයක් නැහැ. ඒක තමයි මම කිව්වේ ප්‍රාවස්තුව සම්බන්ධ කිසිම සඳහනක් නැහැ. ඒ ප්‍රාවස්තු දෙපාර්තමේන්තුවෙන් එළියට දාපු ඒ රිපෝට් එකේ. එතකොට අපි කියන්නේ මේක තනිකර ඔය ආක්‍රමණය